අපේ channel එකට ආලව ආදරෙන් පිළිගන්න. ගොඩක් අය හෝම් ස්කූලින් කියන වචනේ ඇහුවහම හිතන්නේ පොතක් වර්ක්ෂීට් එකක් වගේ දේවල් විතරක් තියෙනවා කියලා. හැබැයි මගේ අත්දැකීමෙන් නම් හෝම් ස්කූලින් කියන්නේ ඊට වඩා ගොඩාක් ලොකු දෙයක්. අද මම මගේ චුටි පුතාගේ ලර්නින් ජර්නල් එකේ ඇක්ටිවිටීස් ටික රෙඩි කරන ගමන් හෝම් ස්කූලින් ගැන මගේ අදහස් ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරාගෙන කාලය තුල දිව යනවා. මම මගේ චුටි පුතාට හෝම් ස්කූලින් කරන්න පටන් ගත්තේ එයාට අවුරුදු 1මාරක් විතර කාලේ ඉඳන්. හැබැයි මම හෝම් ස්කූලින් කියලා අදහස් කරන්නේ දරුවව මේසයක් ඉස්සරහා ඉඳලා පොතක් පුරවන එකම නෙමෙයි. මගේ දෘෂ්ටියෙන් හෝම් ස්කූලින් කියන්නේ දරුවගේ කුතුහලය අවදි කරන එක. එයාට දේවල් හොයාගන්න, දේවල් අහගන්න, තවත් දේවල් උත්සාහයෙන් කරන්න අවස්ථාවක් ලබා දෙන එක. පුංචි දරුවන් ගොඩක් වෙලාවට ඉගෙන ගන්නේ සෙල්ලම් කරන අතරතුරේ. එයාලා ලෝකයේ තේරුම් ගන්නේ අල්ලන දේවල් වලින්, බලන දේවල් වලින්, අත්හදා බලන දේවල් වලින්. විශේෂයෙන් අවුරුදු 1ත් අවුරුදු 5ත් අතර දරුවෝ. ඒ නිසා ඉගෙනීම කියන්නේ පොතකටම සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ගොඩක් දෙමාපියන් හිතනවා මේ වගේ දේවල් කරන්න ගොඩාක් වෙලාව ඕනි කියලා. ඇත්තටම එහෙම දෙයක් නම් නැහැ. අපේ මේ බිසි ලයිෆ් එකෙන් දවසට පැයක් වෙන් කළත් දරුවට ලස්සන ඉගෙනීමේ අත්දැකීම් හදලා දෙන්න පුළුවන්. තව විශේෂම දෙයක් තමයි පුංචි දරුවන්ට පැය ගණන් එක තැන ඉඳලා තියාගන්න අමාරුයි. සාමාන්‍යයෙන් මේ වයසේ බබෙක් උපරිම පැය භාගයක් වගේ තමයි තියාගන්න පුළුවන්. ඒ නිසා මම හැම වෙලේම උත්සාහ කරන්නේ චුටි පුතා දැකපු ගමන් කරන්න ආස හිතෙන විදිහට ඇක්ටිවිටීස් ටික සූදානම් කරගන්න එක. මම හිතන විදිහට ඉගෙනීම ආරම්භ වෙන්නේ උනන්දුවෙන්. උනන්දුව ඇති වුණාම දරුවම දේවල් හොයා ගන්නවා. ප්‍රශ්න අහනවා. අන්න එතනින් තමයි සැබෑ ඉගෙනීම පටන් ගන්නෙ. ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම කරනවට වඩා කඩේකින් පොතක් පත්තරයක් අරන් වුණත් කරන්න පුළුවන් කියලා. ඔව් පුළුවන්. අද සමාජයේ කලින් වගේ නෙමෙයි.
සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල ඕන තරම් අයිඩියාස් තියෙනවා හොයාගන්න. හැබැයි මගේ පෞද්ගලික කැමැත්ත තමයි මගේ අතින්ම මෙහෙම දේවල් මගේ චූටි පුතාට කරලා දෙන එක. මොකද මම මේ දේවල් හදනකොට දැනෙන්නේ මට ලොකු සතුටක්. මොකද මේක නිකන් ඇක්ටිවිටි එකක්ම නෙමෙයි. මේක මගේ කාලය, ආදරය, මගේ මහන්සිය, දරුවා වෙනුවෙන් මං වෙන් කරන අවධානය. ඒ නිසා එයා උනන්දුවෙන් මේවා කරනවා දකිද්දී මට හිතෙනවා ඒ මහන්සිය වටිනවා කියලා. හෝම් ස්කූලින් වල මම දකින ලොකුම වටිනාකම තමයි දරුවගේ වේගයට ඉගෙන ගන්න ලැබෙන එක. දරුවන් එකින් එක්කෙනාට වෙනස්. හැම දරුවෙක්ම එකම වෙලාවේ එකම දේ ඉගෙන ගන්නේ නැහැ. සමහරක් දරුවෝ ඉක්මනට ඉගෙන ගන්නවා. තවත් සමහර දරුවෝ ටිකක් කාලය ගන්නවා. මම දකින විදිහට ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා දරුවන්ව එකිනෙකා එක්ක සසඳනවට වඩා ඊට වඩා අද දියුණු වෙලාද කියන එක බලන එක තමයි වැදගත් වෙන්නේ. මම කලින් කිව්වා වගේ මේ හෝම් ස්කූලින් කියන්නේ පොතකට සීමා වුණු දෙයක් නෙමෙයි. දරුවා කුස්සියේදී, shopping කරද්දී, කතාවක් අහද්දී, සෙල්ලම් කරද්දී උනත් ඉගෙන ගන්නවා. මමත් පර්ෆෙක්ට් පේරන්ට් කෙනෙක් නෙමෙයි. හැමදේම හරියට කරනවා කියලා මම කියන්නෙත් නැහැ. හැබැයි මම විශ්වාස කරන දෙයක් තියෙනවා. දරුවෙක්ට අපිට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග මිල අධික සෙල්ලම් බඩු නෙමෙයි. ඉගෙන ගන්න එක ආසාවක්. ප්‍රශ්න අහන්න ධෛර්යයක්. අලුත් දේවල් හොයන්න උනන්දුවක්. ඒ දේවල් දරුවා තුල ඇති කරලා දෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය. ඉතින් මේ ඇක්ටිවිටි එකත් ඒ ගමනේ තවත් පුංචි පියවරක් විතරයි. අද මේ වීඩියෝ එක බලන අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් ඉන්නවා නම් පර්ෆෙක්ට් වෙන්න උත්සාහ වෙන්න එපා. ඔබේ දරුවා වෙනුවෙන් දවසට පුංචි වෙලාවක් වෙන් කරන්න. මොකද දරුවන්ට මතක හිටින්නේ අපි ඔවුන් වෙනුවෙන් ගත කරපු කාලය මිසක් අපි කොච්චර බිසීද කියලා කියන එක නෙමෙයි.
මම හිතනවා අද වීඩියෝ එකෙන් පුංචි හරි දෙයක් ඔයාලට ලැබුණා කියලා. ඉතින් ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා. අදට වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ආයි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.